ගෙවිච්ච පහුගිය දවස්වලදී ලංකාවක අපිට කවුරුත් නොහිතපු විදියට නොහිතපු වෙලාවක ගම්මතුරට යට වෙන සිදුවා. මේ ආපදා තත්ත්වයත් එක්ක මුළු ලංකාවක් අන්තසරණ වෙලා හිටියේ. සාන සේවා සපයන්න මුළු ලංකාවක අපි අපේම ජනතාව වෙනුවෙන් එකතු වෙන්න පටන් ගත්තා. ලංකාව වටේටම අපේ සහෝදරත්වයේ දෑත් දිගු කරන්න මුළු ලංකාවක ජනතාවට පුළුවන් වෙද්දී අපිටත් පුළුවන්කම ලැබුණා පුත්තලම් දිස්ත්‍රික්කය ඇතුලේ බඩුමලු වගේම දුවා දරුවන් පොත්පත් ටිකක් ලබා දෙන්නත්. ඉතින් මේ සියලුම දේවල් සිද්ධ වුණේ ධර්ම යාත්‍රා පදනමත් එක්ක එකතු වෙච්ච කණ්ඩායමත් එක්ක තමයි මේ දේවල් මේ විදිහට සිද්ධ වුනේ. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අපේ ධර්ම යාත්‍රා පදනමේ භික්ෂුන් වහන්සේලා විශේෂයෙන්ම මේ වර්ෂය තුල ඇති වුණු විවසනකාරී තත්ත්වයේ මුල් කරගෙන අපේ රටේ බොහොම තැන්වල විවිධ හානි වලට පත්වෙච්ච අවස්ථා තිබ්බා. අපේ ප්‍රදේශයේත් අපි උත්තලම් ප්‍රදේශයේ ඉන්නේ වැඩේ ඉන්නේ. ඉතින් මේ ප්‍රදේශයේත් බොහෝ දෙනා අවතන් භාවයට පත් වුණා. විවිධ ව්‍යසනීපත් වෙලා විවිධ හානි වලට පත්වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් අපිට නන්නායුරෙන් උදව් උපකාර කරපු සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරන්න ස්තුති කරන්න තමයි මම මේ මොහොතේ බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම අපි පුත්තලම ආවරණය වෙන විදියට සලාකමලු බඩුමලු 500ක් පවුල් මුල් කරගෙන අපි ලබා දුන්න අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම අපි පාසල් ළමයි වෙනුවෙන් අධ්‍යාපනික කටයුතු සාර්ථක කර ගැනීම සඳහා පාසල් උපකරණ ලබා දීම සිදු කරගත්තා. ඉතින් ඒ සඳහා අපිට උදව් උපකාර කරපු හැම කෙනෙකුටම අපි මේ මොහොතේදී හදවතින්ම ස්තුතිය පුණ්‍යානුමෝදනාව සිදු කරනවා. විශේෂයෙන්ම ධර්ම යාත්‍රා පදනම සමග අත්වැල් බැඳගත් තරුණ ප්‍රජාව, ඒ වගේම විවිධ ස්වේච්ඡා සංවිධාන, ඒ වගේම විවිධ ධනවතුන් අපිත් එක්ක එකතු වෙලා අපි තාම සත්භාවයෙන් යුතුව ඒ කටයුතු සාර්ථක කරගන්නට යෙදුණා. ගෙවිච්ච පහුගිය දවස්වලදී ලංකාවක අපිට කවුරුත් නොහිතපු විදියට නොහිතපු වෙලාවක ගම්මතුරට යට වෙන සිදුවා. මේ ආපදා තත්ත්වයත් එක්ක මුළු ලංකාවක් අන්තසරණ වෙලා හිටියේ. සාන සේවා සපයන්න මුළු ලංකාවක අපි අපේම ජනතාව වෙනුවෙන් එකතු වෙන්න පටන් ගත්තා. ලංකාව වටේටම අපේ සහෝදරත්වයේ දෑත් දිගු කරන්න